many minds, a many minds. My heart doesn't always agree. What I'm thinking is. Hi guys. ඉතින් අද මම චෝටි ලස්සන වැඩක් කරන්න යන්නේ. මගේ චෝටි බබාගේ ස්කූල් එකේ කිඩ්ස් ෆෙයා එකක් තියෙනවා. ඉතින් ඒ ෆෙයා එකේ ෆෘට් ස්ටෝල් එක හදන්න තියෙනවා. මේ ෆෘට් ස්ටෝල් එකට මම ලස්සන බැනර්ස් දෙකක් එකතු කරගන්නවා. ඒක නම් කරගන්නේ මම ප්‍රෙස් එකකින් ලස්සන print outs දෙකක් අරගෙන එහෙම හදාගන්නේ. නමුත් ඒකම මම හිතුවා ලස්සනට ඩ්‍රෝවින් එකක් වෝල් හැංගර් එකක් විදිහට කරගන්න. ඒ කියන්නේ ලස්සනට පැත්තකින් එල්ලන්න පොඩි ලස්සන ඩ්‍රෝවින් එකක්. ඉතින් ඒකට මම මේ වගේ දෙයක් කරන්න හිතුවා. මම කැන්වස් බෝඩ් එකක් ගත්තා. කැන්වස් බෝඩ් සාමාන්‍යයෙන් බුක් ෂොප් වල ගන්න පුළුවන්. ඉතින් මට අවශ්‍ය ප්‍රමාණය ඒ සයිස් එකටම බෝඩ් එකක් හම්බ වුණා. ඒකේ දැන් අපි සාමාන්‍යයෙන් නම් ඒ වගේ වගේ පේන්ටින්ග්ස් කරන්නේ. මට හිතුණා පේන්ටින්ග්ස් වලින් සාමාන්‍යයෙන් අපි දැන් ෆෘට්ස් එහෙම අඳිනකොට චුට්ටක් ඒ අවුට්ලයින් එහෙම ගානට ලස්සනට කලර් කරන්න ඕනේනේ. ඉතින් ඒක පොඩ්ඩක් මට අමාරු වෙයි කියලා හිතලා මම හොම්රන් පැස්ටල් යූස් කරා. ඇත්තටම ඒක හරිම ලස්සනයි. අපිට පේන්ටින්ග්ස්ම අවශ්‍ය නැහැ. මම මෙතනදී ෆෘට් කාට් එකක් අඳින්න හිතුවේ. ෆෘට් කාට් එකක් අඳින්න ඕනේ කියලා ඒ අයිඩියා එක අරගෙන ඒක ඇතුලේ මේ විදිහට ෆෘට්ස් ගොඩක් ඇඳලා කලර් කරන්න තමයි හිතුවේ. ඉතින් ඇත්තටම මට මෙතනදී ඕගොල්ලන්ට කියන්න ඕනේ අපි ගොඩක් බිසීනේ. බබාලාගේ වැඩ තියෙනවා, ගෙදර වැඩ තියෙනවා. ඉතින් ඒවත් එක්ක ගොඩක් වෙලාවට ස්ට්‍රෙස් ලයිෆ් එකක් ගෙනියන්නේ හැම අම්මා කෙනෙක්ම. ඉතින් නමුත් අපිට ස්ට්‍රෙස් ලයිෆ් එකෙන් මිදෙන්නත් අපි දෙයක් සඳහා මෝටිවේට් වෙන්නත් අපේ බබාලව ක්‍රියේටිව් කරන්න, ඒගොල්ලොන්වත් මෝටිවේට් කරන්න අපිට පුළුවන් මෙන්න මේ වගේ අයිඩියාස් අපිට යොදා ගන්න. ඉතින් අපි හැමතිස්සෙම ඉනෝවේටිව් වෙන්න, ක්‍රියේටිව් වෙන්න නේ. ගොඩක් දැන් අපි දන්නවා තාක්ෂණයේ දියුණුයි. ඉතින් ගොඩක් දේවල් අපිට හරි ඉක්මනින්ම ලේසියෙන් කරගන්න පුළුවන් නේ. ඉතින් නමුත් ඊට වඩා අපිට ටයිම් එකක් ගියත් කොච්චර මහන්සි වුණත් මේ වගේ දේවල් කරනකොට අපිත් හරි ආසයි, අපිත් හරි අපේ පුංචි කාලෙට යනවා වගේ. ඉතින් මම දැන් මේ කලර් කරනකොට මේ චෝක් වලින් කලර් කරනකොට හරි ලස්සන කලර් කම්බිනේෂන් එකක් එකතු කරගන්න පුළුවන්. මම මේ මැංගෝස් එහෙම කලර් කරන්න කලර් දෙක තුනක් යූස් කරා. ඉතින් හරි ලස්සන නැචරල් විදිහට ගන්න පුළුවන් මේ වගේ දෙයක් කරනකොට. මේ බෝඩ් එකේ හොම්රන් ඒ පැස්ටල් යූස් කරලා කරද්දි ඉතින් මම මේක හරිම ආසාවෙන් කරේ. ඕගොල්ලෝ මෙන්න මේ වගේ දේවල් බබාලගේ මොනවා හරි දෙයක් කරනකොට තමන් ක්‍රියේටිව් වෙලා දෙයක් ඉදිරිපත් කර. මේ තියෙන්නේ ඊළඟට මම කරන දේ. මම හිතුවා තව දෙයක් පොඩි නෝටිස් බෝඩ් එකක් හදන්න. කියන්නේ මේ ෆෘට් ස්ටෝල් එක හදන එකකින් අපි බයින් ඇන් සෙලින් එකක් විතරක් නෙමෙයි. ඇත්තටම අපේ තියෙන ටාගට් එක තමයි එඩියුකේෂනල් දෙයක් දෙන්නනේ බබෙකුට. ඉතින් මට හිතුණා මෙතනදී ලස්සනට නෝටිස් බෝඩ් එකේ ෆෘට්ස් ගැන ආටිකල්ස් මොනවා හරි දැම්මොත් ඒකෙන් ගොඩක් දේවල් බබාලට ඉගෙන ගන්න පුළුවන්. ඕන කෙනෙක් ඒක දිහා බලනවනේ. ඉතින් පොඩි බබාලගේ ඉඳලම ඕනම කෙනෙක්ට බෙනිෆිට්ස් එතකොට මොනවාද තව ඕනම දෙයක් ෆෘට්ස් ගැන දැනගන්න පුළුවන් වටින ආටිකල්ස් ටිකක් ගන්න. ඉතින් මම මේ විදිහට මේ තියෙන්නේ ශ්‍රී ලංකන් ෆෘට්ස්. ඒ කියන්නේ අපේ ලංකාවට ආවේනික පළතුරු වර්ග කියලා වෙනමම ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන ෆොටෝස් අපිට Google එකේ සර්ච් කරලා ඒවා වෙනමම කලර් print outs අරගෙන කපලා අරගන්න පුළුවන්. එතකොට මේවා අලවලා ලස්සනට මේ විදිහට හෙඩින් එකක් ටයිටල් එකක් දාලා අපිට හදාගන්න පුළුවන්. ඉතින් වගේම ඉස්සෙල්ලා මම පෙන්වුවේ ඔයගොල්ලන්ට ෆෘට්ස් රෙසිපීස්. ඒ කියන්නේ අපිට පුළුවන් ෆෘට්ස් වලින් කරන රෙසිපීස් මොනවාද
කියන්නේ ෆෘට් ජෑම්, ජූස්, එතකොට ෆෘට් ඩෙසර්ට්ස් වර්ග, ෆෘට් කේක්, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා ෆෘට්ස් වලින් හදන. ඉතින් ඒ වගේ ෆෘට්ස් රෙසිපීස් කියලා අපිට ඒවා කපලා අලවලා එහෙම ආටිකල් එකක් හදාගන්නත් පුළුවන්. ඊළඟට මම I love fruits කියලා වෙනමම ලස්සන පොඩි ආටිකල් එකක් හදාගන්නවා. ඉතින් ඇත්තටම දැන් බබාත් නිදි මේ වෙලාවේ. මම මේ වගේ දැන් රෑ 11ට වෙලා මේ වගේ ටයිම් එකක් තෝරගත්තේ මේ වගේ වෙලාවකට අපිට ලස්සනට නිදහසේ වැඩ ටික කරන්න පුළුවන්. ඊළඟට මම වෙනමම පළතුරු වර්ග දෙක තුනක් බබාට කියලත් ඇඳගත්තා. හිම ඇඳලා ඉවර වෙලා ඒ ටිකත් ගත්තා ලස්සනට අලවන්න පුළුවන්නේ. ඒ වගේම මේ what is fruit මේ වගේ ආටිකල්ස් හරි වැදගත්. සාමාන්‍යයෙන් ලොකු දුවලා පුතාලට උනත් කියවන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ ඒවා මම ඇඳලා තියෙන්නේ. ඇඳලා කලර් කරලා එහෙම ආටිකල්ස් හදාගත්තා. ඉතින් මේ තියෙන්නේ ෆෘට්ස් රෙසිපීස්. Somebody told me not to hope to find the woman of my kind. I don't give a damn you're talking to a man who's tired of being right. We don't deserve to live in cages till the last breath of life. All I know right now is that she